අනේ මේ බලන්නකෝ අපේ ගෙදරට ආව චූටි අමුත්තා කවුද කියලා. අපේ ගෙදර පල්ලෙහා බල්ලෙක් ඉන්නවා බොනි කියලා. එයා මේ කැලේ ගියපු වෙලාවේ මේ පැටියව දැකලා අල්ලලා. ඊට පස්සේ මෙයා කෑ ගහනවා. ඉතින් කැලේ ඇතුළට වෙලා චූටි පැටියෙක්නේ. ඊට පස්සේ අපි කෑ ගහන සද්දෙට ගිහින් බලද්දි බොනි මෙයාව අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ බොනිගෙන් මෙයාව බේරගෙන අපි ගෙදර අරන් ආවා. අම්මා හොයද්දි අම්මා නැහැ. අම්මා දුවලා. ඊට පස්සේ මේ පැටිය අරන් ඇවිල්ලා ඉස්සෙල්ලාම බත් කයි කියලා හිතලා බත් දුන්නා. බත් කන්නේ නැහැ එයා ගොඩක් චූටි හින්දා. ඉතින් ඊට පස්සේ කොහොම හරි කිරි ටිකක් හදලා දුන්නාන් පස්සේ බීගෙන යනවා පව් අනේ. එයාගේ අම්මා හොයාගන්නත් නැහැ. ලස්සනේ බෑ. එයාගේ ඇහැට මොකද්ද වෙලා තුවාල වෙලා. මං හිතන්නේ අර බල්ලා අල්ලපු පාරට තුවාල වෙලා වෙන්නේ නැති. කොහොම හරි ඉතින් පව් ලස්සන පැටියෙක්. ආසාවේ මෙයාලට කියන්නේ වැලිමුවෝ කියලා. බලන්නකෝ ඇස් ලොකු කරගෙන කිරි බීගෙන යන හැටි. පව් අනේ එයාගේ අම්මා හොයාගන්නත් නැහැ. දුකයි ඉතින්.